සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලම එකතු වෙලා ඉන්නේ මලියා එඩිටි YouTube channel එකත් එක්ක. ඉතින් මම මුලින්ම මතක් කරනවා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අපි අද යමු අපේ වීඩියෝ එකට. මොකද්ද මේ අවකන බුද්ධ ප්‍රතිමාව කියන්නේ? අවකන බුද්ධ ප්‍රතිමාව පద్මාසනයක් මත ඍජුව තබාගෙන ඇති ශරීරයේ බර දෙපා මතට සමසේ විහිදෙන ආකාරයෙන් සමභංග ඉරියව්වෙන් නිමවා ඇති හිටි පිළිමයයි. හිටි පිළිමයක් වෙනවා. සම්පූර්ණ උන්නත ආකාරයෙන් නෙලා ඇති පිළිමය පිටිපස්ස කුඩා තීරුවකින් පිහිටි ගල් කුලට සම්බන්ධ වෙලා තියෙනවා. පිළිමේ බාහිර ලක්ෂණ පద్මාසනයේ සිට සිරස්පත දක්වා උස මීටර් 11.36ක් වන අතර දකුණු හස්තය අභය මුද්‍රාව දක්වමින් ඉහළට ඔසවාගෙන ඉන්නවා. ඉහළට එසවූ වමතින් සිවුර දරාගෙන කටක මුද්‍රාව දක්වනවා. අඳනය පටි හත් තනිපට සිවුරෙන් ඒකාංශ පාරෝපණ ක්‍රමයට සැරසී ඉන්නවා. අඳිනේ පහළ කොටස සිවුරට වඩා දික්ව පේනවා. ඇඟට ඇලුණු ස්වභාවයෙන් යුත් සිවුර දර්ශනීය රිද්මයානුකූල තීව්‍ර තනි රැලි රටාවෙන් නිමවලා තියෙනවා. දිගට ඇස් සහ සිහින් ඇහි බම ඇත්තේ. දෙතොල් ඝනය පුළුල් නලල් තලයකින් හා දිගු දෙකණ වලින් යුක්තය. සිරසේ දක්ෂිණාවෘත කෙහෙරැලි දක්වා තියෙනවා. බුදුරැස් සංකේතවත් කෙරෙන සිරස්පත සිරසට සම්බන්ධ කෙරෙන්නේ ස්ථානය රන්සි පුංජයක්සේ දක්වලා තියෙනවා. බිමට පතිත වූ සිරස්පත සවිකොට ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1870 දී. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති හියු නෙවිල්ගේ චිත්‍රයක දැක්වෙන සිරස්පත බිම තිබෙන ආකාරයට බව කියවෙනවා. පිළිමය නෙලීමේදී නව තාල ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. ඒ අනුව යටිපතුලේ සිට නළලේ ඉහළ කෙළවරට උස මුහුණේ උස ප්‍රමාණය මෙන් නව ගුණයකි. මුහුණේ උස ප්‍රමාණය මිනුම් කටයුතු සඳහා තාල එකක් ලෙස සලකමින් බෙල්ල දනවිලුම තාල තුනෙන් එකක් බැගින්ද බෙල්ලේ සිට පපුව දක්වාත් පපුවේ සිට නාභිය දක්වාත් නාභියේ සිට කලවා දක්වාත් තාල එක බැගින්ද කලවා සහ කෙන්ඩ තාල දෙකක් බැගින්ද වන අනුපාතයට පිළිමේ නෙලා ඇත. අවකන බුදු පිළිමය මහා පුරුෂ ලක්ෂණ ඉස්පතු වන ආකාරයෙන් නිමවා තියෙනවා. පිරිපුන් පිටිපතුල් පිටි අල්ල දෙවුර හා ශරීරයේ දක්ෂිණාවෘත හිසකෙස් රවුම් පිරිපුන් හිස හා පුළුල් නලල් ආදියෙන් යුත් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ රූප කායෙන් පෞරුෂය හා ප්‍රභාවත් භාවය පිළිබිඹු කරනවා. මෙම බුදු පිළිමේ පద్මාසනයේ යට ගර්භ 25කින් යුත් ගර්භ පාත්‍රයක් තිබෙනවා. මෙහි ඒ ගර්භයන්ට අධිපති දේව රූප නිදන් කරලා තියෙනවා. ඉන් අදහස් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ දෙවි බවුන් ඉක්මවා සිටින බවයි. කලකට පෙර මේ ප්‍රතිමාවට ගඩොලින් කළ ආවරණයක් ඉදිකර තිබුණත් දැන් එය ඉවත් කොට ලෝහ ආවරණයක් ඉදිකරලා තියෙනවා. මේ බුදු පිළිමය බොහෝ විද්වතුන්ගේ සම්භාවනයට පාත්‍ර වී තියෙනවා. මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ෂ 459ත් 477ත් කාලේ රජ කළ ධාතුසේන රජතුමා විසින් අවකන ප්‍රතිමාව නිමවලා තියෙනවා. ධාතුසේන රජතුමාගේ විශිෂ්ටම නිර්මාණයක් වූ කලාවැවට බටහිරින් අවකන ප්‍රතිමාව පිහිටලා තියෙනවා. මෙය නිම වූ ගල්වඩුව භරණ නැමැත්තෙකු බවත් ඔවුන්ට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත් ඒ හේයින් මෙම ප්‍රතිමාව අවකන ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර ගල්වඩුවාගම නමින් අදටත් දක්නට තියෙනවා. අවකන පිළිම වහන්සේ නෙලීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත්ත ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන අතර ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ ගුරු ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස අවකන නිර්මාණය වූ බවයි. පිළිම ඉතිහාසය පිළිබඳ කතා. රැස්වෙහෙර ප්‍රතිමාව සැක්සේරුව නමින්ද හඳුන්වන අතර අවකන ප්‍රතිමාවට කිලෝමීටර් 16ක් දුරින් පිහිටලා තියෙනවා. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ තියෙනවා. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ මෙකී පිළිම යුගලයේ නිර්මාණකරුවන් දෙදෙනා ගුරු ගෝලයා බවත් ගුරා රැස්වෙහෙර පිළිමයත් ගෝලයා අවකන පිළිමයත් නෙලීම ආරම්භ කරලා තියෙන බවයි. පළමුව පිළිමය නිමවන තැනැත්තා හුවක් තැබීම මගින් අනෙකාට ඒ බව සැලකිය යුතුයි. කෙසේ වුවත් රැස්වෙහෙර පිළිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ හුවහඬ ඇසීමෙන් තමා පරාජයට පත් වූ බව හැඟී එම සිත් ඇවුලෙන්ම පිළිමය නෙලීමෙන් සිටි
පර්වතයෙන්ම පැන සියදිවි නසාගත් බවත් කියවෙනවා. ඒ කෙසේ වෙතත් අවකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස්වෙහෙර ප්‍රතිමාව දක්න ලැබෙනවා. අනික් අතට රැස්වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැතේ අදටත් දක්නට ලැබෙනවා. කොහොම නමුත් මෙම පිළිම දෙකම අපේ බෞද්ධයන් විසින් අදටත් ඉතාම ගෞරවයෙන් හා භක්තියෙන් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනවා. මෙම බරණ යන ගල්වඩුවා මෙම අවුකන් ප්‍රතිමාවේ නේත්‍ර බුදුන් ජීවමානව සිටින කල තිබූ නේත්‍රමෙන් නෙලීම නිසාවෙන් ඔහු අන්ධ වූ බවත් කියවෙනවා. බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර අඩවන් ලෙස නිර්මාණය හා ඇඳීම කළ යුතු අතර ජීවමාන නේත්‍ර ලෙස නිර්මාණය හා ඇඳීම නොකළ යුතු බවත් එහෙම එසේ කළ හොත් වස්වාදින බවත් අතීතයේදී කියවෙනවා. කෙසේ වෙතත් මෙම අවකන ප්‍රතිමාව ඉතා අනර්ග පිළිමයක් හා නිර්මාණයක් ලෙස අදටත් අපි වන්දනාමාන කරනවා. මේ බුදු පිළිමේ බොහෝ විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී තියෙනවා. අප මේ බුදු පිළිමය හුදෙක් වන්දනාවට හෝ රසවින්දනයට පවණක් භාජනය නොකොට හෙළ කලාකරුවා එයින් කියූ පණිවිඩය නියමාකාරයෙන් අවබෝධ කරගෙන අපගේ විමුක්තිය සඳහා ඒ යොදා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ඉතින් කොහොමද අද වීඩියෝ එක ගැන ඔයාලා අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ අදහසක් පළ කරන්න. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා මලියා එඩිට YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ වටින වැදගත් වීඩියෝ හැමදාම නරඹන්න පුළුවන් ඔයාලට. එහෙම bell icon එකත් all දාලා තියාගත්තොත්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සියලුම දෙනාට සුබ දවසක්.